ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද අපේ TV සිලෝන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නේ මොනරාගල ප්‍රදේශයේ සුවිශේෂී පුද්ගලයෙක්. අපි අලුත් වැඩසටහනක් පටන් අරන් තියෙනවා. ඒ තමයි මේ පුංචි ඡන්දේ. එහෙම නැත්නම් පළාත් පාලන ආයතන, ප්‍රාදේශ සභා, නගර සභා ඡන්දෙදී එක් එක් ප්‍රදේශවල අපේක්ෂකයින් ඒ පක්ෂ හරහා මොනවාද ඔයාලා වෙනුවෙන් ඒ කියන්නේ පොදු මහ ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඡන්දෙට කලින් ඔයාලට පොඩි අවබෝධයක් ලබා දෙන්න එයාලා එක්ක කතා කරා. මොකද සමහර විට ඔයාලට එයාලව මුණ නොගැහෙන්න පුළුවන්. නමුත් ඔයාලා දැනගන්න ඕන ඒ අපේක්ෂකයෝ ඒ පක්ෂ හරහා මොනවද කරන්න කියන එක. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දේශපාලන කටයුතු වලදී ලොකු නායකත්වයක් වගකීමක් අරගෙන අවුරුදු ගාණක් පුරාවට ක්‍රියා කරපු ජාතික ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික් මොනරාගල ප්‍රාදේශ සභා අපේක්ෂකෙක් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ජනක සර් කියලා. ජනක සර්ගේ සම්පූර්ණ නම උඩේද කුරුමුදියාසේලාගේ ජනක පුෂ්ප කුරුප්පු. මම හිතන්නේ දශක 4ක් පහු කරලා ඉන්නේ වයසින්. ඒක 4යි දැන්. ඔව්. ඒ කියන්නේ ලොකු අත්දැකීම් සම්භාරයක්. එතකොට ජාතික ජනබලවේගයේ මොනරාගල ප්‍රාදේශ සභාවේ අපේක්ෂකෙක් විදිහට අර කලින් ඇහුවා වගේ සහෝදරයා කියන්නද ජනක අයියා කියන්නද නැත්නම් ජනක සර් කියන්නද? ජනක අයියා නැත්නම් ජනක සහෝදරයා ඒ දෙකට කැමති. සර් කියන එක නිකන් ඕනේ නෑ වගේ තමයි හිතෙන්නේ. ඉස්කෝලේ වගේ ගතියක් එනවා. ළමයි කියන එකනේ සර් කියලා. ඊළඟට මේ ජනක සර් කියලා අපි කියන්නේ සහ ප්‍රදේශයේ ගොඩක් අය කියන්නේ ජනක සර් කියලා. ජනක සර් කිව්වොත් තමයි දන්නේ. මම මෙතන ජනක අයියා කියලා කතා කරන්න. අනාගතේ සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ජනක අයියා වෘත්තියෙන් ජනතාවට කිව්වොත් එහෙම ඔයාගේ මේ දක්වා එනකොට ඔයාගේ වෘත්තිය මොකක්ද උනේ පහුගිය අවුරුදු කීපෙම? පහුගිය අවුරුදු කීපය කියලා කියන්නේ දැන් මම ගුරු සේවයට පළවෙනි පත්වීම ලබාගෙන යන 2006 අවුරුද්දේ 2006 5 19 මොනරාගල මහානාම ජාතික පාසලේ තමයි මම මුලින්ම පත්වීම ලබන්නේ. ඊට පස්සේ මහානාම ජාතික පාසලේ ඉඳලා අවුරුදු 13ක් විතර සේවය කළා රාජකීය විද්‍යාලයට යනවා. මේ දක්වා රාජකීය විද්‍යාලය තමයි සේවය කරන්නේ. කලේ ඒ කියන්නේ දේශපාලන අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වීම දක්වා සේවය කරේ මොනරාගල රාජකීය ජාතික පාසලේ. ඒ කියන්නේ ඔබතුමා ජාතික පාසල් දෙකක දශක දෙකකට ආසන්න කාලයක් දැනට සේවය කරනවා. දශක එකමාරක්. ඔව් දැන් 2006 නේ. ඔව් 2025. ඔව් දශක දෙකකට කිට්ටුයි. කිට්ටුයි ඉතින් දැන්. එතකොට දැන් ඇයි ඔබතුමා මේ NPP වගේ දේශපාලන ප්‍රවාහයකට ප්‍රවිෂ්ඨ වෙන්නේ නෑ? ඒ කියන්නේ ඒක සමාජවාදී හින්දාද ඒකෙන්ද ජනතාවට ලොකුම දෙයක් කරන්න පුළුවන්? සහ මේ NPP හරහා එන්න තිබුණ පසුබිම මොකද්ද? සහ ඔබතුමා කිසියම් පක්ෂයක සමාජිකයෙක්ද? ඔව් දැන් අපි NPP එක හදන්නේ මෑත කාලේනේ. එතකොට මුලින්ම මම දේශපාලනට සම්බන්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පොඩ්ඩක් බද කරනවා වයස කීයේදී වගේදී? මම හරියටම උසස් පෙළ කරන අවුරුද්ද. ඒ කියන්නේ වයස අවුරුදු 20 වෙන්න කලින් දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඔව් 2006 දී. හා. එතකොට 2000 අවුරුද්දේ තමයි උසස් පෙළ කරන්නේ. උසස් පෙළ කරනින් ගමම්ම තමයි මේ දේශපාලන සම්බන්ධ වෙන්නේ. તો 2000 ඉඳලා අද දක්වාම අඛණ්ඩව මේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ පක්ෂේ ගන්නාලද සන්දාන ක්‍රියාවලී ඊට පස්සේ දැන් ඔය මේ වෙලාවේ ජාතික ජනබලවේගයේ විදිහට පුළුල් වෙච්ච ඒවා ඒ සියලු ක්‍රියාදාමයන් ඇතුලේ අපි අපේ කාර්යභාරය ඉටු කරගෙන ආව ඉස්සරහට. ඒ වගේම ඔබතුමාලා මං හිතන්නේ පහුගිය ඡන්දෙදී ලොකු බරක් අදිනවා මං සාමාන්‍ය පුරවැසියෙක් විදිහට දැක්කා. ඒ කියන්නේ 159ක മന്ത്രി ආසන සංඛ්‍යාවක් දක්වා පක්ෂය අරගෙන යද්දී 103ක හිටපු පක්ෂයක් മന്ത്രി ආසන 3ක් තිබුණු පක්ෂයක් ලංකාවේ දැනට ඉතිහාසගත දැවැන්තම බහුතරයකට ගෙනියන්න ඔබතුමාලා දරදී ඇදපු මිනිස්සු මං හරිද? මෙහෙම ඉතින් දැන් අපිත් කරපු කාර්යභාරයක් තියෙනවා. මේකේ අපට අරමුණක් තියෙනවා. අරමුණකට තමයි අපි හැමදාමත් වැඩ කරේ. ඉතින් ඒකේ පසුබෑම් ආවා, ජයග්‍රහණ ආවා. මේ ජයග්‍රහණ වලදී අපි හැසිරීම අපේ වෙනස් වුණෙත් නැහැ. අරමුණ වෙනස් වුණෙත් නැහැ. පරාජයන් වලදී අපි අරමුණ වෙනස් වුණෙත් නැහැ. හැබැයි දැනන් හිටියා නිශ්චිතවම කවදා හෝ දිනක මේ රටේ ජනතාව මේ අපි කියන යථාර්ථය තේරුම් ගන්නවා කියලා. එතකොට අපි ඒ වෙනුවෙන් අප්‍රත ධෛර්යයෙන් යුක්තව අපි කියන්නේ පුද්ගලිකව මම කියලා එකක් නැහැ.
අපි කවුරුත් පක්ෂේ මේ වෙනුවෙන් මේ සමාජ පරිවර්තනය වෙනුවෙන් ඇත්තටම අපි කළ තියෙන ටිකයි. තමන්ගේ ජීවිතේ පූජා කරපු මිනිස්සු ඉන්නවා මේකේ. තමන්ගේ තරුණකම පූජා කරපු මිනිස්සු ඉන්නවා. තමන්ට පෞල් ජීවිතයක් නැතුව මේ ව්‍යාපාර වෙනුවෙන් වැඩ කරපු අය ඉන්නවා. තමන් රැකියාව වලින් ඉවත් වෙලා දැන් බොහෝ දෙනෙක් බොහෝ දේවල් කරන්නේ තමයි රැකියාවක් ගන්නනේ. ඉතින් ඉන්න රැකියාව වලින් ඉවත් වෙලා මේ අරමුණ වෙනුවෙන් සමාජය වෙනුවෙන් තාමත් විශාල පිරිසක් වැඩ කරමින් ඉන්නවා. අපි දැන් ජාතික දේශපාලනයෙන් ප්‍රාදේශීය දේශපාලනයට එමු. දැන් ඔබතුමා ප්‍රාදේශීය සභා මොනරාගල ප්‍රාදේශ සභා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වීමේ ඒ කියන්නේ පෞද්ගලික හේතුව මොකක්ද? ඇයි ඔබතුමා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්නේ? ඇයි වෙන කෙනෙක්ව නොදා ඔබතුමාම මේකට එන්නේ කියලා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. නෑ ශංකපල්ලි දැන් මෙහෙම දැන් ඕක වෙන පක්ෂකින් නම් ඔබතුමා එන්නේ ඒකුත් යාට උත්තරයක් තියෙනවා. අනිවාර්යෙන් අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම තමන්ගේ මොකක් හරි දේශපාලන අතර ව්‍යාපාරයක් බවට පත් කරගන්න තමයි හැම වෙලාවෙම මිනිසු දේශපාලනට ආවේ. එතකොට අපේ පක්ෂය ඇතුලේ අපිට മന്ത്രി කෙනෙක් වෙන්න ඕනි කියලා අදහසක් නැහැ. එහෙම යම් කෙනෙක් മന്ത്രി ධූරයකට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න තමන්ම යෝජනා කරනවා නම් ඒක අපේ පක්ෂයේ සමාජිකත්වයේ දැරීමට නුසුදුසුකමක් වෙනවා. පිදෙල් කැස්ට්‍රෝම වෙලාව කියනවා තමන් යම් තනතුරකට තමා විසින්ම යෝජනා කරගන්නවා නම් ඔව් ඒකට නොගැලපෙයි කියලා. නුසුදුසුයි කියලා. ඒතකොට දැන් මේ මැතිවරණයේදී වුණත් එහෙම නැත්නම් අපේ තියෙනවනේ මැතිවරණ ක්‍රියාවලිය තියෙනවා ඊට පස්සේ සංවිධාන ක්‍රියාවලිය තියෙනවා. ඒ ඕනෑම එකකදී අපි පක්ෂයේ විසින් අපිට පවරන වගකීම තමයි ඒකටම සාධාරණිෂ්ඨ කරන්නේ. එතකොට පක්ෂයේ විසින් മന്ത്രി කෙනෙක් විදිහට මේ වෙලාව ඉදිරිපත් වෙන්න කිව්වොත් අපි ඒකට පණ පොවනවා. පක්ෂයේ විසින් වෘත්තීය සමිති ව්‍යාපාරයට මේ වෙලාවේ පණ පොවන්න කිව්වොත් අපි ඒක කරනවා. ඒ කියන්නේ පක්ෂයේ සැලසුම් කරන රටේ මේ සැලැස්ම ඉතින් ඒකේ කවර භූමිකාවක්ද කියන එක අපිට අදාළ නැහැ. පුද්ගලිකව මම ගත්තොත් ඇත්තටම මම മന്ത്രി කෙනෙක් වෙන්න ටිකක් අකමැති. මම ඊට වඩා කැමති මොකද මේකේ පක්ෂ සංවිධායකවරු අනේක දුක්ඛ දෝමනස් හැමදේම තරම අපි දන්නවා. മന്ത്രിවරුත් එහෙම තමයි. මම පුද්ගලිකව කැමති ඇත්තටම පක්ෂ සංවිධායකයෙක් විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ දේශපාලනයේ තනතුරක් ගන්න නැතුව മന്ത്രി කෙනෙක් නොවි එළියේ ඉඳන් වැඩ කරන්න මගේ පුද්ගලික කැමැත්ත. හැබැයි පක්ෂේ වැඩ කරද්දී මගේ පුද්ගලික කැමැත්ත කියන එකේ තරම් අදාළ වෙන්නේ නැහැ පක්ෂේ. ඒකෝට ඔබතුමා කියන දුරාවලිය පක්ෂය කියලා අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ එතන දැන් තීරණ ගන්න පක්ෂය කොහම එතන කවුද ඉන්නේ? එතකොට ඒකේ ඉන්නේ ජාතික මට්ටමේ ඉන්න ඔය මහලේකම් ටිල්වින් සිල්වා මහත්මයාගේ ඉඳලා ඒගොල්ලෝද අනුර කුමාර දිසානායක මහත්තයාලාද එහෙම නැත්නම් ඔයාලගේ දිස්ත්‍රික්කේ හදාගත්ත ව්‍යුහයක් තියෙනවද පොඩ්ඩක් ඒක කිව්වොත් මොකද්ද පක්ෂය කියන්නේ දැන් ජනතාව දැනගන්න කැමති ඇති. එතකොට මේගොල්ලෝ මේ අපේක්ෂක විදිහට දාලා තියෙන්නේ කොහෙන්ද? පක්ෂය කියන්නේ කවුද? පක්ෂය කියන්නේ මෙහෙම එකක්. ඒතොර ජාතික ජනබලවේගනේ අපේ පක්ෂය දැන්. ඒතොර ජාතික ජනබලවේගය ඇතුලේ දේශපාලන පක්ෂයක් ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණක් ඉන්නවා. તો ජාතික ජනබලවේගයේ ඉහළම තියෙනවා ජාතික විධායක සභාව. ජනාධිපතිතුමා තමයි ජාතික ජනබලවේගයේ සභාපති නායකයා. සංධානයේ. NPP කියන සංධානය. ඒකේ සංධානයක් නෙවෙයි. ඔව්. ජාතික ජනබලවේගය කියන දේශපාලන පක්ෂය. ඒතර මේක බහුජන සංවිධානකී ගොඩක් එකතු වෙලා තියෙනවා. මේ දේශපාලන පක්ෂයක් එක්ක මේක කිවිසුම් නැහැ. පක්ෂයක් මේ සිවිල් සංවිධාන ගොඩක් එකතු වෙලා තියෙනවා. තනි පක්ෂයක්. හරි. එතකොට මේක කලින් දේශපාලන කරපු පක්ෂයක් තියෙනවා නම් තියෙන ජනතා විමුක්ති පෙරමුණ විතරයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ ආభాෂයත් ලැබෙන්නේ ජාතික ජනබලවේගය බිහි වෙන්නේ. ඔව්. ඒතර ඒකෙන් පිටපැනලා මේක බිහි වෙන්නේ නැහැ නේ. ඒතර අරගත්ත හොඳ දේවල් ආදර්ශයන් ඒ විදිහටම අපි ජාතික ජනබලවේගය ඇතුළේ මේ පළල් බහුජන ව්‍යාපාරය ඇතුළේ අපි ඒක ආරක්ෂා කරමින් යනවා. ඒතර ඒක තමයි පක්ෂය කියලා. ඒතර උඩින්ම තියෙනවා ජාතික විධායක සභාව, ඊට පස්සේ තියෙනවා දිස්ත්‍රික් විධායක සභාවක්, ඊට පස්සේ තියෙනවා ආසන විධායක සභාවක්, ඊට පස්සේ තියෙනවා කොට්ටාස විධායක සභාවක්. ඒතකොට තෙන්න එනකම පක්ෂ යාන්ත්‍රණය පල්ලහැට එනවා. ඉතින් ඔය තීන්දුව තීරණ ක්‍රියාත්මක වෙන්නේ ඔන්න යාන්ත්‍රණය හරහා. ඊට පස්සේ ගමටම ඔය තීන්දුව යනවා දැන් කොට්ටාස් සභාව හරහා. රයිට්.
දැන් ඒ වගේම දැන් අපි මේ මොනරාගල ප්‍රාදේශීය මට්ටමට ආවොත් මොනරාගල ප්‍රාදේශ සභාව කියන්නේ සාමාන්‍යයෙන් නගර සභාවක් වෙන්න ඕන. ඒක මගේ පෞද්ගලික අදහස. නගර සභාවක් වෙන්න ඕන. නමුත් මම හිතන්නේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 25 නගර සභාවක් නැති එකම දිස්ත්‍රික්කේ මොනරාගල තමයි මට මතක විදිහට. තව දිස්ත්‍රික්කයක් තිබ්බොත් අපි ඒක කියමු නිවැරදි කරමු. නිවැරදි කිරීමට යටත්ව. ඒතර මොනරාගල නගර සභාවක් වෙලා නැහැ තාම ප්‍රාදේශ සභාවක්. සාමාන්‍යයෙන් මට ලැබුණු තොරතුරු අනුව මිලියන 200ක් 300ක් අතර ඇස්තමේන්තුගත ආදායමක් තියෙනවා. ඒ වගේම ඒ ඊට සමාන වියදමක් තියෙනවා. දැන් ඔබතුමාලාගේ පක්ෂය සහ සභාපති කෙනෙක් දැන් දිනන පක්ෂයෙන් තේරෙනවා ඔබතුමාගේ පක්ෂ NPP එකෙන් මේ ජයග්‍රහණය කරොත් ඒ කියන්නේ മന്ത്രി ආසන 19න් වැඩි ප්‍රමාණයක් බහුතරයක් ඔබතුමාලාට ගන්න හැකි වුණොත් ඔබතුමාලා මේ ආදායම වැඩි කරන්න මොනවද කරන්නේ සහ වියදම අඩු කරලා මේක කාර්යක්ෂම කරන්න මොනවා හරි පක්ෂයේ හරි ඔබතුමාගේ හරි මොකක් හරි වැඩපිළිවෙලක් තියනවාද විශේෂ වැඩපිළිවෙලක් දැනට යන රූටින් එකට දැනට යන වැඩපිළිවෙලට වඩා වෙනස් එකක් පොඩ්ඩක් ඒ ගැන අදහසක් මේ ජනතාව කැමති ඇති දැනගන්න. ඔව් දැනට මෙහෙමයි. දැන් සංකමල්ල හිව් එක හරි මෙතරම් කාලයක් ආදායමට සමාන වියදම තිබිච්ච එක ලොකු දෙයක්. ඒ කියන්නේ රටේ තිබිච්ච තත්ත්වය අනුව නැත්තම් අපි ජාතික දේශපාලනය ගත්තොත් ආදායමට සාපේක්ෂව නෙවෙයි වියදම තියෙන්නේ. එතකොට ඒක එක පැත්තකින් හොඳයි ප්‍රාදේශ සභාවේ එහෙම හරි තිබිච්ච එක. එතකොට දැන් මෙහෙමයි අපි කරගන්න සලස්ම අපේ තියෙන්නේ. ඉස්ලාම ප්‍රාදේශ සභාවකින් කරන්න ඕන කාර්යභාරයන් ටික තියෙන අත්‍යවශ්‍ය කාර්යභාරයන් ටික. කියන්නේ ප්‍රාදේශ සභාවක් කියලා කියන්නේ ඇත්තටම දැන් තනි වචනෙන් කිව්වොත් මව් කුස තුල දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා එයා යම් වයෝවෘද්ධ භාවයට ගිහිල්ලා මේ මහ පොළොවේ මිහිදම් කරනකම් ඒ සියලු කාර්යභාරයන් මේ පුද්ගලයාගේ වගකීම ප්‍රාදේශ සභාවට එනවා. එතකොට අත්‍යවශ්‍යයෙන් මේ සමාජ වෙනුවෙන් කරන්න ඕන ටිකක් තියෙනවා. ඒක සෞඛ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාතෘ සායන වෙන්න පුළුවන්. ඒ ගොඩාක් ಜಾති තියෙනවා. මම කියන්නම් වෙලාව තියෙනවා නම්. එතකොට මේ ආදායම් වැඩි කරගන්න අපි සැලැස්මක් හදන්න ඕන. සභාව ඇතුළු ජාතික සැලැස්මට යටත්ව දැන් විශේෂයෙන් අපි සංචාරක ව්‍යාපාරය වගේ දෙයක් කොහොමද අපේ දිස්ත්‍රික්කයේ සභාව ඇතුළේ පළල් කරගන්න. විශේෂයෙන් අපිට G loan එක තියෙනවා. දැනට අපි සැලසුමක් තියෙනවා G loan එකේ මේ පැත්තෙන් මෙතන කුමාරදුල පාරෙන් ගිහිල්ලා අර පැත්තෙන් ගලබැද්දට එන්න පයින් වාහන ගෙනියන්න නෙවෙයි. ඊට කැම්පින් උඩ එකක් කරන්න. ඉතින් ඔය වගේ එතකොට ආදායමක් ඕක ඇතුළට එනවනේ සභාව ඇතුළට. නේද? මේ ඊට පස්සේ කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් අපි දැන් අපි වැඩසටහනක් හිතමින් සකස් කරමින් ඉන්නවා. ඒ කියන්නේ අපේ බලය ලැබුණාම අපි ක්‍රියාත්මක කරන සැලැස්මක් අපේ තියෙනවා. තුනොන ඒකේ කසල වලින් අපිට ආදායමක් ගන්න පුළුවන් මට්ටමකට ඒක ප්‍රදේශයටත් හොඳයි. මේ පරිසරයටත් හොඳයි. ධනපද්‍රව්‍ය කළමනාකරණයක් වෙනවා. හරිද? ඊට පස්සේ ග්‍රාමීය දුප්පත් බව. දැන් ඔය ඇත්තටම අපේ මේ ප්‍රදේශයේ ඕනේ බිත්තර ටික මේ ප්‍රදේශයේ ඕනේ කිරි ටික ඇත්තටම හදා ගන්න පුළුවන් නේ. ඔව්. ඒතර ආදායම වැඩි කරන්න පුළුවන්. මේක ඇතුළේ මේ ප්‍රදේශවල වන පලා වර්ග ටික කොම අවශ්‍යතාවය මත නිපදවන්න පුළුවන්. නිෂ්පාදන ආර්ථිකයක් සභාව හරහා අපි ගොඩනගන්න ඕනේ. එතකොට බදු ක්‍රියාවලිය විධිමත් කරන්න ඕනේ අපි. නේද? කොහොම හරි අපි ආදායම් ලබන ක්‍රමත්ත වැඩි කරමින් වියදම් මම ඉස්සර කිව්වා වගේ අපි ආදායම් ලැබෙන බකට් එකක් කියමුකෝ. ඔව්. වියදම් කරන ඕන ප්‍රමුඛතාවය අනුව බකට් එකට අපි දැම්මොත් ඒ ප්‍රමුඛතාවය අනුව වියදම් කරමින් නාස්තිකාර වියදම් අවම කරමින් මේකේ මීට වඩා යමක් කරන්න පුළුවන් කියන දේ අපිට තියෙනවා. අදහසක් තියෙනවා ඉතින්. දැන් NPP එකේ දැන් අර සාමාන්‍ය ගියපු ක්‍රමවේදයට වඩා NPP එකේ විශේෂත්ව විදියට දැන් ඔබතුමා කියපුව ගන්න පුළුවන් නේ. එතකොට ඔතනදී මට ආසයි පොඩ්ඩක් දැනගන්න. එතකොට අලුත් තාක්ෂණය දැන් අද මම ප්‍රාදේශ සභාවේ ලේකම්තුමිය හම්බ වෙච්ච වෙලාවේ එතුමිය මට කිව්වා දැන් 100% ෆින්ගර්ප්‍රින්ට් එකට ඇටෙන්ඩන්ස් ලීව් ඔක්කොම අරන් තියෙන්නේ කියලා. ඒ කියන්නේ 100%ක් අනියම් සේවකයා පවා ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕන. අන්න ඒක හොඳ ප්‍රවණතාවක්. ඒ වගේ තාක්ෂණය පාවිච්චි කරලා මම උදාහරණයක් කියන්නම්. දැන් පොලිතීන් නගරය තුල එකතු වෙන පොලිතීන් සම්පූර්ණයෙන්ම හොරම්බුවට අරගෙන යනවා. හොරම්බුවේ කන්දක් විදිහට ගොඩ ගහලා තියෙනවා. ඒතර පොලිතීන් වෙනත් රටවල් වල දියුණු ක්‍රම තියෙනවා ප්‍රතිචක්‍රීකරණය කරන්න. අන්න ඒ වගේ නව තාක්ෂණය වෙනුවෙන් ඔබතුමාලා වියදම් කරන්න අදහසක් තියෙනවා. දැන් අපි මම ඉස්සෙල්ලාතර කිව්වේ ඒකයි. අපි
මෙහි මොනරාගල ප්‍රදේශයේ ව්‍යවසායකයෙකුට අපි හිතුවා උට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. එයා කොළඹ ඉන්නේ. අපි ගියා කොළඹ පැත්තේ යන විදිහට මේ තාක්ෂණෙත් එක්ක ගලපලා මෙන්න මේ පොලිතීන් ටිකෙන් ආදායමක් ගන්න සහ මේක නගරයට බරක් ප්‍රදේශයට බරක් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් හදන්න කියලා. එතකොට මේ මැෂින් එකක් රුපියල් ලක්ෂ 20ක් විතර තමයි අපිට යා කිව්වේ. අපි තාම ඒක ගෙනල්ලා බිහිල්ලා බලලා නැහැ. රැකියා ටිකකුත් හම්බ වෙනවා. එතකොට අපි සභාව මගින් අපේ ජනතාවට අපි දැනුම් දෙන්න ඕනි අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පොලිතීන් ටික වෙනම බැහැර කරන්න. ඊට පස්සේ අපුණ හරිය ආහාර ද්‍රව්‍ය තියෙනවා නම් ඒව වෙනම බැහැර කරන්න. මොකද අපිට ඔය ආහාර ද්‍රව්‍ය ටිකත් වෙන වැඩකට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය යකඩ වගේ මොන හරි ඒවා තියෙනවා නම් වෙනම බැහැර කරන්න. අර වර්ගීකරණයක් කළා විශේෂයෙන් පොලිතීන් ප්‍රශ්නේ තියෙනවා. ඔව්. ඒවනේ දිරන්නේ නැත්තේ. ඒකට අපි ආයෝජනයක් අනිවාර්යයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ තියෙනවා සැලැස්මක් මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල නගරය මොඩල් නගරයක්. ඒ කියන්නේ ආදර්ශ නගරයක් කරන්න අපේ බලාපොරොත්තුවක් සැලැස්මක් තියෙනවා. ඒතකොට ඒකට අනිවාර්යයෙන්ම ඔය වැඩ අපිට කරන්න වෙනවා, වියදම් කරන්න වෙනවා. ඒක බොහොම හොඳ ප්‍රවණතාවක්. කියන්නේ ඕනම පක්ෂයකින් ඕනම දේශපාලන ප්‍රවාහයකින් වෙන්න ඕන සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම උඩට එන්නේ. උඩට ගන්න. ඔව්. එතකොට දැන් තව ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාට කැමති නම් උත්තර දෙන්න පුළුවන්. ඔබතුමා මොනරාගල ප්‍රාදේශ සභාවේ සභාපති අපේක්ෂකයාද? ඒක දන්නේ නැහැනේ මම. මොකද දැන් පක්ෂයෙන් මට කියලා නැහැනේ සභාපති වෙන්නේ ඔයා කියලා. අපි පක්ෂේම අහන්නෙත් නැහැ. පක්ෂේ අපේක්ෂ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පක්ෂය මේ ජයග්‍රහණයෙන් පස්සේ විශේෂයෙන් ආණ්ඩු ක්‍රියාවලියනේ දැන් තියෙන්නේ අපි විපක්ෂයේ නෙවෙයි. කලින් අපි සටන් වලට පණ පෙව්ව විදිහට නෙවෙයි මෙතනින් ආණ්ඩු ක්‍රියාවලිය යන්නේ. අපි සටන් ව්‍යාපාරයේදී අපි සැලකුතු කාර්යභාරයක් කරමින් බලය ලබා ගැනීමට දාලා අපි නායකත්වය දුන්නා. මේ වෘත්ති සමිතියේ ව්‍යාපාරයට. එතකොට දැන් ආණ්ඩු ක්‍රියාවලියේදී පක්ෂ හිතන ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ හිතන විදිහක් තියෙනවානේ. ඒකට අනුව අපේ ඔය අපේක්ෂකයන් කවුරු හරි සුදුසු කෙනෙක් සභාපති කරයි. ඒක බලාපොරොත්තුවක් නෑ අපි. මම ඒක මේ දැන් වෙනස් විදිහකට මෙහෙම අහන්නම්කෝ. දැන් ඔබතුමාලගේ පක්ෂයේ ඉස්සර තිබ්බ ක්‍රමවේදයක් පක්ෂයේ මොන අපේක්ෂකයා මනාප ගත්තත් පක්ෂයේ කියන කෙනා තමයි පාර්ලිමේන්තුවට යන්නේ. හැබැයි ඒක මේ වතාවේදී වෙනස් වුණානේ. මේ වතාවේ සම්පූර්ණයෙන් ඔබතුමාලා 100%ක්ම අවස්ථාව දුන්නේ මනාප වලට. මොකද යන ව්‍යවස්ථාවේ අපි යන්න ඕනනේ කියලා තමයි ඔබතුමාලාත් කිව්වේ. සහ ඒ ව්‍යවස්ථාවට අපි එකඟ වෙන්න ඕන. ඒ වගේ දැන් තාම ව්‍යවස්ථාව වෙනසක් වෙලා නැති හින්දා දැනට ප්‍රාදේශ සභාවේ කොහොමත් සභාපති කෙනෙක් ඉන්න ඕනනේ. ප්‍රාදේශ සභාවේ දුරාවලිය ඇතුලේ සභාපතිතුමා ඉන්න ඕනේ. එතකොට දැන් ඔබතුමා කියන්නේ ඒක පක්ෂයෙන් තීරණය කරයි. මං අහන ප්‍රශ්නේ වැඩිම මනාප වලට මේ පාර සභාපතිකම දෙයිද? නෑ ශංකමල දැන් වැඩිම මනාප කියලා කියන්නේ මෙහෙම. මේ පාර මනාප කතාවක් නැහැනේ. කොට්ටාස ප්‍රාදේශ සභාව ඇතුලේ කොට්ටාස 10ක් තියෙන මොනරාගල. ඒ කොට්ටාස 10ට නගරයේ බහු කොට්ටාසයක්. ඒතර අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. කොට්ටාසෙන් අපේක්ෂක ඉදිරිපත් කළා ඉන්නවා. ඒතර ඒ කොට්ටාසේ මනාප කතාවක් නෑ. ඒ කොට්ටාසෙන් ඉල්ලන පක්ෂය කෙනාට තමයි පක්ෂයට ලබා දෙන ඡන්දය වළංගු වෙන්නේ. ඒකට කොට්ටාස දැන් 10යි අපි 10ම දිනන්න තමයි බලාපොරොත්තු වෙන මන්ත්‍රී. එතකොට ඕකේ වැඩිම මනාප ගත්තේ කවුද කියන එක අදාළ වෙන්නෙම නෑ. ඕකට අදාළව ගත්තා. කොට්ටාස ඔක්කොම දිනුන්නම් සභාව අපේ නම් පක්ෂයේ විසින් සුදුස්සෙක් අනිවාර්යෙන් තෝරනවා. දැන් ඒක මෙහෙමයි. දැන් සභාපතිකම මේක පොඩ්ඩක් කියන්න ඕනේ. සභාපතිකම Xද Yද Zද කියන එක වැඩක් නෑ. ඇයි? අපි වැඩ කරන්නේ ටීම් එකක් විදිහට. අපි වැඩ කරන්නේ ටීම් එකක් විදිහට. අපේ මේ අර ආඥාදායකත්ව නැහැනේ අපේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. කවුරු සභාපති වුණත් එයා ඒ ක්‍රමවේදය තමයි අනුගමනය කරන්නේ. අපි ඒ කවුරු සභාපති වුණත් එයාට දෙන්න පුළුවන් සහයෝගය, ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට වැඩ කරන එක අපි ටීම් එකක්. ටීම් එකක් කියන එක තේරෙනවා. එතකොට පුද්ගලිකව සභාපති වුණායි කියලා මේ මොකද නෛතිකව සභාපති කෙනෙක් ඉන්නවා කිව්ව විදිහට. හැබැයි එයා වෙනුවෙන් ඉතුරු මන්ත්‍රී කණ්ඩායම ඔක්කොම ආ කිසිම අඩුපාඩුවක් නැතුව ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ. ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒතර ඊගා කාරණේ තමයි ආපු මනාප ඇත්තටම අපි දේශපාලනේ මම මේ දේශපාලන අපි මුල් කාලේ කැමති වෙන්නේ අපි එකතු වෙන්නේ ඕවා නිසා විශේෂයෙන්ම
දේශපාලනයට එන්නේ මම දිනවන්න ගමේ වීරයා මොකක් හරි හිත හොඳ මිනිසා නේද මොකක් හරි අපිට මතක ඇතිනේ පෝස්ටර් එකේ කාලේ තිබ්බේ. එතකොට අපේ එහෙම එකක් නැහැ. අපි මේ මෙතරම් කුණු විච්ච මෙතරම් ගඳ ගහන දේශපාලන සංස්කෘතියක් තිබිච්ච එකක් ඇතුළෙන් අපි ඒ සදාචාරය රැකලා තියෙනවා. අපි මුළු පක්ෂයක් වැඩ කරනවා පක්ෂ වෙනුවෙන්. මනාප කතාවක් නැහැ. ඒ සමහර අපේක්ෂකය දන්නෙත් නැහැ මේ අදරා පෝස්ට් එක ගහන්නේ කවුද අද වැඩ කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපි පක්ෂය අරමුණ ජයග්‍රහණය කරන්නනේ. ඒතකොට පක්ෂයේ විසින් ඒ වෙලාවට සුදුසු ගැළපෙන කෙනෙක් മന്ത്രി කරා කියලා අනිත් සහෝදර කවුරුවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් ඇති වෙන්නේ ගැටලුවක් ඇති වෙලත් නැහැ. මම කියන්නේ අර වගේ එකක් ඇතුලේ එහෙම සදාචාරයක් රකින්නවා කියන එක. අනිත් එක දැන් මේ മന്ത്രി ධූරේ ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් නැත්තේ ඒ മന്ത്രി ධූරේ ඔහුට අයිතිත් නැහැ. දැන් පක්ෂයේ විසින් අපි හිතමු විසංගමල්ලි දැන් മന്ത്രി කරනවා පාර්ලිමේන්තුවේ. ඒවකට හරිද? හැබැයි විසංගමල්ලි රුපියලක්වත් ඒ වෙනුවෙන් තනියෙන් වේදම් කරන්නෙත් නැහැ. මේ මුළු දිස්ත්‍රික්කයේම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා වේදම් කරනවා කැන්නසින් යනවා ජනහමු තියෙනවා ඔක්කොම කරනවා. වරප්‍රසාද තනියම ගන්නෙත් නැහැ. ඉතින් වරප්‍රසාද ගන්න දෙයක් නැහැ නේ. මොකද එයා තනියෙන් ගත්ත മന്ത്രി ධූරයක් නෙවෙයිනේ. ඔව්. දැන් අනිත් ප්‍රශ්නේ මේ ඊළඟ කෑල්ල කිතව කෑල්ලක් ඉතුරුනානේ. හරි. ඊළඟ කෑල්ල ජාතික ජන බලවේගී බවට පත් වෙනකොට අපිට සමහර දැන් මේක පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පත් කරන්න බෑ. එතකොට සමහර විට අපේ යම් දේවල් අපි රැකගෙන ආපු දේවල් හොඳ දේවල් රැකගනිමින් පොඩි වෙනස්කම් වලට භාජනය කරන්න වෙනවා. එතකොට දැන් මේ කලින් විදිහටම පක්ෂෙන් තමයි තෝරලා යවන්නේ മന്ത്രി හරි මොකක් හරි කිව්වොත් ඒක හරියන්නේ නැහැ නේද? මේ පුළුල් බහුජන ව්‍යාපාරයක් නේ මේක. ඔව් නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මනාප පොරයක් නැහැ. අපේක්ෂකව අතර හැබැයි මනාප ඉල්ලන්න පුළුවන්. මනාප ක්‍රමයේ ඇතුළේ ඉන්න ඕනේ. මනාප ක්‍රමයේ ඇතුළේ ඉන්න ඕනේ. හැබැයි මේ අනේකාට වඩා මම මනාප ගන්න එහෙම ඒවා නැහැ. රයිට්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මට කියන්න කැලක් අමතක වුණා. ඔය මොන ක්‍රමයකට ගියාද? මහජන മന്ത്രിවරයෙක් වැටුප් නොගෙන മന്ത്രി දුරයක් කරනවා කියන එක. ඔන්න ඔතනදී ජනක සර් මේ මට පොඩි ගැටලුවක් එනවා. මගේ පෞද්ගලික අදහස දැන් මම සේවකයෙක් නම් මම ආයතනයක වැඩ කරනවා නම් සහ මට දරු පවුලක් ඉන්නවා නම් අපි කිසියම් මුදලක් ඒ වෙනුවෙන් ගත්තට ප්‍රශ්නයක් නැහැ කියන එක මගේ පෞද්ගලික අදහස. ඒ කියන්නේ මහන්සි වෙනවා නම් දැන් ඔයාලා දේශපාලන ව්‍යාපාරය ඇතුලේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සෑහෙන කෑ ගැහුවා. ඒක මම දැක්කා. ටවුන් එකේ යනකොට සමහර විට ට්‍රැක්ටර් ට්‍රේලර් එකේ නැගලා මේ උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙවනවා. එතකොට අයිතීන් වෙනුවෙන් කතා කරනවා. මොනරාගල වා සෑහෙන ඒ වෙනුවෙන් වැඩ කරපු අවුරුදු 24ක් පුරාවට වැඩ කරපු මිනිස්සෙක්. එතකොට දැන් ඔබතුමාලා සාමාන්‍යයෙන් වැටුපක් නොගෙන වැඩ කරනවා කියන එක සාධාරණයිද? අනිත් ජනතාව තීරණය කරන්න ඕන මේ ඉන්නේ මිනිස්සු. එතකොට ඊට අදාළ වැටුපක් ලබා ගැනීම මම නම් පෞද්ගලික දකින්නේ සාධාරණ ක්‍රමයක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වාහනයක් පාවිච්චි කරන්න ඕන. එතුමාට දෙන්න ඕනේ ඒ සඳහා රාජකාරී. ඒක ගෙදර අරන් යනවා නම් ගෙදර වැඩ කරනවා නම් අන්න වැරදි. ඒ නිසා ඔය වැටුප් කතාවේදී එහෙමයි සහ මේ මම ඊළඟ ප්‍රශ්නෙත් එහෙමම අහන්නම්. දැන් ඔබතුමාලා මොනරාගල ප්‍රදේශයේ ජනතාවට මීට වඩා ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඇයි මොනරාගල ජනතාව ඔබතුමාලට NPP එකට ඡන්දෙ දෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ විදිහට ගත්තොත් මෙහෙම. දැන් සංකමල්ලිම කිව්වානේ අපි දැන් මෙච්චර කාල අවුරුදු 24ක් දේශපාලනය කරා 25ක් දේශපාලනය කරා කියලා. අපි ඒ කාලේ ජීවත් වෙච්ච විදිහක් තියෙනවනේ. අපි සෑහෙන්න වගකීම් දරුවා වැඩ කරා නේද? දැන් മന്ത്രി වුණා කියලා අලුතින් ජීවත් වෙන්න බැරි ප්‍රශ්න මොකක්ද අපිට? දැන් සභාවේ മന്ത്രി වුණා කියන්නකෝ. කාර්යභාරය පැවරෙනවා. අපි පක්ෂිද්දිත් ඒ කාර්යභාරය කරා. දැන් ඇත්තටම ඒක අපිට අලුතින් මොකක්ද ආපහු? නෑ එතනදී මම අදහස් කරේ මේ ජනක සර්. නෑ අනේක පැහැදිලි මට. හරිද? අපේ පැත්තෙන් අපි කල්පනා කරන්නේ සංගමල්ලි මේක මෙහෙමයි. සමහර මිනිස්සුන්ට හිතා ගන්න බෑ අපේ මිනිස්සු කරන කැපකිරීම. ඒව නිකන් මේ ඒවා සිහින කියලා හිතන්නේ මිනිස්සු. කවුරු කියලා හිතන්නේ? බොරු කියලා හිතන්නේ. බොරු කියලා හිතන්නේ. දැන් මම පුද්ගලිකව ගත්තොත් අපි රැකියාවෙන් එළියට එනකොට ඕනලා එළියට එනවා. දැන් අපේ ජයවර්ධන සහෝදරයා මේ දිස්ත්‍රික් නායකයා
2004 රුපියල් 80000ක වැටුපක් දාලා එළියට බහින්නේ. ඒකල තියෙන මම වැටුපක් දාලාව කියලා ගන්න බෑ මේක. එහෙම ගන්නෙ නෑ අපි සහෝදරු ගොඩක් එහෙම තමයි. ඔබතුමා අදහස් කරන්නේ එහෙම කවුරු හරි එහෙම පාක්ෂිකයෙකුට දැන් කැප වෙලා වැඩ කරන මේ වගේ මේ ප්‍රවාහය ඔබතුමාලා වගේ ඉන්න කෙනෙකුට එහෙම මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙනුත් අපි හිතමු මූල්‍ය අවශ්‍යතාවයක් ඉඩමක් සින්න වෙන්න යනවා. අනේ ඒ වගේ තැන්වලදී ඇත්තටම ওই සමූහය ඇත්තටම සහයෝගයක් දෙනවා. ඒක තමයි මම කිව්වේ මේක ඉසංගමල්ලි ලංකාවේ තියෙන ලොකුම පවුලට තමයි සම්බන්ධ වෙලා අපි කියන්නේ සහෝදරයා කියලානේ සහෘදයා එකම අදහස් දරන කෙනා හරිද මම පක්ෂයෙන් පඩිගත්තේ නැහැ කියලා මම බඩගින්නේ මැරෙන්න හරින්නේ නැහැ පක්ෂේ දැන් අපි දැන් සමහරවල්ලාට ඔයාලගෙමුත් අපි ආධාර ඉල්ලලා දිනවනේ මේ වැඩවලදී ඒතර අපිට බයිසිකලෙට තෙල් ටිකක් ගහ ගන්න දැන් මම මෙතන සියඹලාණ්ඩුවේ දැන් දෙකට වැඩකට යනවා නම් මට එහෙ සහෝදරේ කැම ටිකක් හදා තිනවා මම එහෙනවා කියලා දන්නවනේ දැන් ඕක ලංකාවේ මාධ්‍ය තුල හාස්‍යයට ලක් වෙනවා ජනක සර්. ඔව්. නමුත් ඕක ඇතුලේ තියෙන ලොකු දැනීමක්. කතාවේ ඒ හාස්‍යයට ලක් වෙනව නෙවෙයි. ඒ වගේ ඒවා හිතන්නවත් බැරි ආත්මාර්ථකාමී පටු තැන ගිලිච්ච මිනිස්සු එහෙම එකක් හදනවා මොන බොරුද කියලා. එහෙම අපි ඇතුළට ඇවිල්ලා බලන්න. දැන් NPP එකට අපි ගොඩාක් අපි සම්බන්ධලා ඉන්නවනේ. දැන් ඇවිල්ලා බලන්න කවුරු හරි මේක ඇතුළට ඇවිල්ලා අපි මොකද්ද මේ මුදල් පරිහරණය කරන විදිය කියලා. නේ? ඔව්. දැන් අපිට මුදල් අවශ්‍ය වෙනවා. හැබැයි මුදල් අවශ්‍ය වෙන්නේ මොකටද? වැඩ කරගන්නනේ. ඒ වැඩේ කරපුවාම හරිනේ පක්ෂේ. සහෝදරව අපි එකතු වෙලා. ඒතර අවශ්‍යතාවය මේකට මේ සෑහෙන්න තමන් විශේෂයෙන් රැකියාව කරන අය. ඊට පස්සේ මොන හරි ව්‍යාපාර කරන අය. ඒගොල්ලෝ මාසිකව මොකක් හරි පක්ෂ වෙනුවෙන් නඩත්තුවක් කරනවා. ඒ සල්ලි වලින් දෙනවා කියන එක නෙමෙයි. දැන් මගේ ඇඳුම ඉරලා තියෙනවා නම් ඇඳුම සහෝදරයා කලිසමක් කියලා අරන් දෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඒකනේ හාස්‍යයට ලක් කරන්නේ නොදන්න අය. සහ එහෙම හිතපත් පහළ නොවෙන අය. අපි ආදරය කරන්නේ පක්ෂයට අන්නේ ගුණාංග වලට. හැබැයි අර වගේ වැටුපකට වැඩ කරා නම් අපි ඒ වැටුප වෙනුවෙන් අපි වැඩ කරන්නේ. ඔව්. අපිට මේ වැටුපට වඩා ගොඩාක් වටන අපේ ආත්ම තෘප්තිය. මේ සමාජය වෙනස් කරන්න මෙවැනි මිනිස්සු හදන්න ආදර්ශයන් දෙන්න. ඇත්තට වැටුපේ ධනෙ ඉපීමේ සීමාවක් නැහැ. ඔව්. නේ? දැන් മന്ത്രി වුණාට පස්සේ ඊට පස්සේ යාට වැටුප් එහෙම ලැබෙනවා. තව ඒක සීමාවක් නැහැ. නෑ ඊළඟ ඇමති වෙන්න බලනවා. නේ? ඔව්. දැන් මේක වගකීම් විතරයි. තනතුරු නෙවෙයි. ජනතාව වෙනුවෙන් වගකීමක් කියලා තමයි ඔබතුමාලා කියන්නේ. ඔව්. දැන් එතකොට දැන් ඊළඟට මට දැනගන්න ඕන දැන් ඊයේ බිමල් ඇමතිතුමා ඊයේ කියනවා දැනට ආණ්ඩුව ඇවිල්ලා මාස 4යි අපි ආවේ මාස 60කට මාස 4කින් අපි වැඩ ටික ඔක්කොම ඉවර කරොත් ඉතිරි මාස 56 ස්නූක ගහන්නද කියලා අහනවා. දැන් එතකොට ඔබතුමාලාත් දැන් අපි හිතමු ජයග්‍රහණය කරලා සභාපති වෙලා බහුතර බලය අරගෙන මොනරාගල ප්‍රාදේශ සභාවේ බලය පිහිටවනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය වගේ ඔය මිනිස්සුන්ගේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික විසඳන්න ඔය අවුරුදු 4ක කාලයම ගන්නවද? එහෙම නැත්නම් ඒක ප්‍රයොරිටි එකක් අරගෙන ඉක්මනින් මේ වැඩපිළිවෙලක් ඒ කියන්නේ මං අහන්නේ ඉක්මන් වැඩපිළිවෙලකුයි දීර්ඝකාලීන වැඩපිළිවෙලකුයි දෙකක් තියෙනවද? ඔව්. දැන් අර සංගමල්ලි ආපු ඉස්සෙල්ලා ප්‍රශ්නෙටත් මම එකතු කරගෙන උත්තර දීගෙන යන්නම්. ඉස්සෙල්ලා ඇහුවේ ඇයි අපිට බලය දෙන්න ඕනේ කියලා. මුන්ඩාල් ජනතාවට. ඔව්. නේද? ඒතර මේ ප්‍රශ්නේ තියෙන්නේ ඕකමනේ අන්තර්ගතය ගත්තොත් අපිට ඇත්තටම අවුරුදු 4ක් තමයි ත්‍රාසභාව අවුරුදු 4න්නේ හරිද මේකෙදි එකක් තියෙනවා ශනිකව විසඳන්න ඕනේ අපි කියන්නේ මේ දෛනික ප්‍රශ්න වගේ ඉතාලම කෙටි කාල සැලසුමකට විසඳන්න ඕනේ ඒවා තියෙනවා ඊට පස්සේ මධ්‍ය කාල සැලසුමකට විසඳන්න ඕනේ ඒවා තියෙනවා ඊට පස්සේ ටික දීර්ඝ කාල සැලසුමකට නේ දැන් පාසල් අධ්‍යාපනය වගේ ගත්තොත් මේ පෙර පාසල් අධ්‍යාපනය වගේ ගත්තොත් අපි යම් සැලසුම් සහගත ක්‍රියාවලියකින් මේක මෙහෙවන්න වෙනවා. දැන් අපිට මාසෙන් දෙකකින් පෙර පාසල් ඔක්කොම ක්ලියර් කරලා හදන්න බෑනේ. නේ? එතකොට ඒකේ ප්‍රතිඵල එන්නේ යම් අවුරුද්දක් දෙකක් තුනක් යනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒක ඕනෑම සැලැස්ම මම කියන්නේ ඕනෑම සංවිධානයක ක්‍රමයක් මේක කෙටි කාලීන මධ්‍ය කාලීන දීර්ඝ කාලීන. එතකොට කෙටි කාලීනේව කරන්නේ අපි දීර්ඝ කාලයකට පදනම දාගන්න. එහෙම නෙවෙන්න ඕන. එතකොට අපි බලය දෙන්න කියලා කියන්නේ මේ සභාවල් විසංගමල්ලි මම කියන්නේ මොනරාගල විතර නෙවෙයි. ඔව් ලංකාවේ. රට පුරාම
මේ දේශපාලන සංස්කෘතියට බරපතල විවේචනයක් ආවනේ. ඒ සංස්කෘතිය අපි විනාශ කරමි දේශපාලනේ. වැඩිම විවේචනයක් තිබ්බේ කාටද? ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමා. ප්‍රාදේශ සභාවනේ. ඔව්. නේ? ගොඩාක් ප්‍රාදේශ සභාවල සභාපතිවරුන්ට ඒ වගේම මතකනේ තංගල්ලි සිද්ධිය. ඔව් ඔව් නේ? ඝාතනය. ඒ කියන්නේ උඩ අනුහස් බලයේ සහිත තියෙන නිසා යට අය ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න පටන් ගත්තා. අපි කියන්නේ එහෙම එකක් ඕනේ නැහැ බලයට. මේ අපි ඉන්නේ මේ වැඩේ ගොඩනගන්නනේ සභාව ගොඩනගන්නනේ. ඒත් අපි අර ඒ ජාතියේ වැඩවලට නොගිහින් දැන් මෙහෙම මං අහන්නම්කෝ ඔයාගේ අනිත් පැත්තට මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔව්. මේ තිබිච්ච දේශපාලන ජරාජීර්ණ දේශපාලනය ඇතුලේ විමල් සහෝදරයා මේ එමෙතුමා අපේකම තමයි ආර්ථික ස්ථාවරලා තියෙනවා නම් ජනාධිපතිවරයාගේ ඉඳලා ඇමතිවරයාගේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා දේශපාලන පොරපෙටිය මුළු මුලින්ම සුද්ධ කරලා තියෙනවා නම් හරි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී කියන එක කිස් ගහට ආරක්ෂා කරලා තියෙනවා නම් ආයතන ඇතුලේ අපේ පාක්ෂිකයා ඒ මොකක්වත් නැතුව පොදුවේ හිතන්න පුළුවන් එකක් හදලා තියෙනවා නම් ඒතර මේ පාලනේ ශක්තිමත් කරන එක නෙවෙයි පුරවැසියාගේ වගකීම. අනිත් එක තමයි දැන් ප්‍රාදේශ සභාවකින් වෙනදී විධායකය ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවෙන් මෙහාට ඒ එන ක්‍රියාවලිය බිමට බද්ධ කරන්නේ ප්‍රාදේශ සභාවේ හරහානේ. මහ ජනතාවට බද්ධ කරන්නේ ප්‍රාදේශ සභාව හරහා. එතකොට උඩ ජාතික මට්ටමේ ගන්නා තීන්දුව తీරන මහ පොළොවට බිමට ක්‍රියාත්මක කරද්දී ඇත්තටම මේ බිමයි උඩයි එකට වෙන්න ඕනි. එකම ටීමයක් ඉන්න ඕනේ. එකම ටීමයක් ඉන්න ඕනේ. ඒක තමයි සාර්ථකම කරන්නේ. ඕක අර පොහොට්ටුව කාලෙත් මම හිතන්නේ බැසිල් රාජපක්ෂලා කියපු කතාවක්. ඔව්. ඒ කියන්නේ ආණ්ඩුව දීලා ජනාධිපතිකම දීලා ඔක්කොම දීලා ප්‍රාදේශ සභාවත් එයාලටම දෙන්න කියලා. ඔව්. දැන් ඔබතුමාලත් ඒකම කියනවා. නමුත් ඒ දේශපාලන ධාරාව ජනතාව තීරණය කරන්න ඕන මොකද්ද කරන්න ඕනි කියලා ඔබතුමා අන්තිම වශයෙන් කියන්න ජනතාවට මේ පාර ඔබතුමාලා දිනවන්න නම් මොනවද කරන්න ඕන සහ ඔබතුමාලා දිනවට පස්සේ ඔයාලට මොනවද වෙන්නේ කියලා. මේමයි මම අරකට චුට්ටක් උත්තරයක් දීගෙන යන්න. එහෙම කිව්වා තමයි වැසිල් මහත්තයාලා. නේද? එහෙම කිව්වා තමයි. හැබැයි ඒගොල්ලෝගේ භාවිතාව ඇතුලේ අපිත් කිව්වානේ අපට බහුතර බලයක් දෙන්න පාර්ලිමේන්තුව ඇතුලේ. විධායක බලය දෙන්න අපට ජනාධිපතිවරේ. ඉතින් අපි කියපු ඒවා රැකලා තියෙනවානේ. හැබැයි අරගොල්ලෝ රැක්කේ නෑනේ ඒවා. මේක වෙනසක් තියෙනවානේ දේශපාලනේ. නේ? එහෙනම් අර කියන එකයි මේ කියන එකයි වචන සමාන වුණාට මේ ක්‍රියාවලි දෙක නේ එතකොට ඔය අන්තිමට ඇහුවේ අන්තිම වශයෙන් ජනතාව ඇයි වලට බලය දෙන්නේ කොහොමද දෙන්න ඕන ඒ ටික විස්තර කරලා ජනතාවට කතා කරා. මෙහෙම බලය අපිට දෙන්න කියලා කිව්වේ දැන් මම ওই කාරණේත් එක්ක මේ සංවර්ධන කටයුතු ඊට පස්සේ ඇත්තම ප්‍රාදේශ සභාවකින් කෙරෙන්නේ මොකද්ද කියන එකවත් බොහෝ පුරවැසියෝ දන්නේ නැහැ. ඒ ප්‍රාදේශ සභාවකට තියෙන විශාල වැඩ කොටසක් විශාල බලයක් ඒ සභාව ඇතුලේ. අපි කියන්නේ මේ පුංචි ජනාධිපති කියලානේ කියන්නේ මේ ප්‍රාදේශ සභාපතිට. නගරේ ප්‍රථම පුරවැසියා. ප්‍රධාන පුරවැසියානේ. ප්‍රථම පුරවැසියානේ. එතකොට මේ ප්‍රාදේශ සභාවකින් කෙරෙන්න ඕනි වැඩ ටික හඳුන ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම අපේ සභාවක් කරා තමයි. මම අපේ රටේ ජනතාවට විශේෂයෙන් මුන්නාල් ප්‍රදේශයේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් අපි අදිෂ්ඨානයේ පුරවරය කියලා තිස්ස මහරාමේ ප්‍රාදේශ සභාව අපිට බලය ලැබිච්ච අවස්ථාවේ ගොඩනගපු විදිහ YouTube එකේ හරි සර්ච් කරලා බලන්න අදිෂ්ඨානයේ පුරවරය කොහොමද අපි ගොඩනගුවේ කියලා. අන්න සභාවකින් වෙන්න ඕනි වැඩ. හරි ඒක පොලේද සෞඛ්‍ය පහසුකම් දෙන තැනද අධ්‍යාපනය දෙන තැනද සුසාන භූමියද සුබ සාධන කටයුතුද මේ අයාලේ යන වන සත්තු ඒවා කොහොමද අපි පාලනය කරන්නේ මේ සභාවකට මිනිස්සු වෙනුවෙන් කියන්නේ මිනිස්සුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මෙතෙක්කල් විහිවිච්ච සභාවන් විහිවිච්ච පාලනයන් ඕකට අත තිබ්බේ නැත්තේ ඒගොල්ලෝගේ අරමුණ ඕක නෙවෙයි. ඒගොල්ලෝගේ අරමුණ සමාජ සුබ සාධන වැඩ ටිකක් කරා. ඒක අපි නැහැ කියන්නේ නැහැ. අපි එහෙම කොහොක වෙන්න ඕනේ නැහැ. වැඩ කරලා තියෙනව නැත්නම් මේ ලංකාවේ තියෙන්නේ නැහැ. හැබැයි ඊට එහායින් ගිහලා ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඒතකොට ඒ වැඩ ටික කරන්න අපට බලය දෙන්න. අපට බලය දෙන්න කියනකොට මේකේ හැමෝටම රැස්වීම වලට එන්න බැරි වෙයි. මේක හැමෝටම කැන්වසින් එන්න බැරි වෙයි. හැබැයි තමන්ගේ පවුලේ තමන් ආශ්‍රය කරන පිටසක් ඉන්නවනේ. ඒතකොට මේ ජාතික දේශපාලන කරුණු සලකලා බලලා
යම් අවබෝධයක් අපි ගැන හදාගන්න විශේෂයෙන් අපි ගැන කියව ගන්න. අපේ දේශපාලන ව්‍යාපාරය ගැන කියව ගන්න, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන කියව ගන්න. ඒ කියවගෙන ඒ සමීපතයන්ට ඊට පස්සේ Tamanට පුළුවන් තරුණියක් නම් ගොඩාක් අය සමාජ මාධ්‍ය භාවිතා කරනවා. අපේ පෝස්ට් එකක් ෂෙයා කරන්න. නේ? ඒ වගේ කැම්පේන් එකකට දායක වෙන්න. කොහොමද අපි පුළුල් බහුජන ව්‍යාපාරයක්. මේක වැඩ කරන පන්ති බලය. ඉතින් අපි ඉස්සෙල්ලා මොකක් අඳුර ගන්න ඕනේ. මේ රටේ වැඩිපුර ඉන්නේ වැඩ කරන පන්ති මිනිස්සු. විශේෂයෙන් මොණරාගල වගේ ගත්තොත් ඉතින් Tamanට පුළුවන් මේ විදියට දායක වෙමින් මේ එළඹෙන මැයි 6 වෙනිදා ජාතික ජනබලවේගයේ සභාවක් පිහිටවන්න ඔබට කළ හැකි හොඳ කළ යුතු සියලු දේවල් කරන්න. ඒක තමයි ඉතින් ඉල්ලන්න තියෙන්නේ. මම ඔයාලට කියන්නම් ජාතික ජනබලවේගයේ මොණරාගල ප්‍රාදේශ සභාවේ බලය පිහිටෙව්වොත් හරියටම ජාතික ජනබලවේගයේ සභාපතිතුමා පත් වෙලා අවුරුද්දකට පස්සේ මේ වගේම ඉන්ටර්විව් එකක් සභාපතිතුමත් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමාලා බලාපොරොත්තු වෙන ජයග්‍රහණය ඔබතුමාලට ලබා ගන්න හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපි වෙනුවෙන් අද මෙතන ජනතාව දැනුවත් කරන්න සහභාගී වුණාට. එහෙනම් ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ජනක. එහෙනම් ගොඩාක් ස්තුතියි අපිටත් මේ අවස්ථාව ලබා දුන්නට ශංකමල්ලි. එහෙනම් ජය වේවා.